හායි ළමයි. ඉතින් රසට පොලොස් කරියක් හදමුද අද? එන්නකෝ. මුලින්ම අපි පොලොස් ගෙඩිය කපා ගන්න ඕනේ. මේ විදිහට මුල කපලා මම නම් ටිෂූ එකක් තෙමලා තමයි මේ අරගෙන පිහදාන්නේ කිරි ටික. එතකොට ගෑවෙන්නේ නැහැ කොහෙවත් ෂේප්. මෙහෙම කෑලි කරලා කපා ගන්න ඕනේ. පොලොස් ගෙඩිය කපා ගන්න අපි කවුරුත් දන්නවනේ. ඒ විදිහට ඉස්සෙල්ලාම පොලොස් ගෙඩිය කපා ගන්න තමයි තියෙන්නේ. හරි, මේ තියෙන මම පොලොස් ගෙඩිය කෑලි කපාගෙන හොඳට පිරිසිදු කරගෙන මේකට දැන් කහ කුඩු, ලුණු කුඩු එකතු කරගෙන හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනි. මම අද පොලොස් කරි එක හදාගන්නේ ස්ටීම් කරගෙන. ඉතින් මේ විදිහට රයිස් කුකර් එකේ උඩ පියනට මේ විදිහට පොලොස් කෑලි ටික දාලා විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. ඊගාවට අපිට කපාගත්ත ලුණු ගෙඩියක්, සුදු ලුණු, මිරිස් කරල් දෙකක් සහ කුරුඳු කොලයක් තෙම්පරාදුවට අවශ්‍ය වෙනවා. මේ විදියට පෑන් එකක් ලිපේ තියලා අපි මේකට මිරිස් කුඩු, අමු 3-5 කුඩු සහ බෙදපු 3-5 කුඩු එකතු කරගන්න ඕනේ. අපි මේ විදියට මේ ටික ඔක්කොම එකතු කරලා බෙදගන්නේ පොලොස් කරි එකේ හොඳ පාටක් ගන්න තමයි. අපි දැන් පොලොස් කරි එක හදාගමු. මේ විදිහට මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි උළුහාල ටිකක් මේකට එකතු කරගන්නවා. කලින් බෙදගත්ත මිශ්‍රණයත් මේ තෙල් එකටම දාලා හොඳින් අපි මේක මිශ්‍ර කරගන්න ඕනේ. ගත්ත වියලි මිරිස් කරල් දෙකක්, සුදු ලුණු, කුරුඳු කොළ, අමු මිරිස් මේ ටික හොඳට අපි ටිකක් බෙද ගන්න තමා දැන් තියෙන්නේ. මේ ගානට බෙදුනට පස්සේ අපි විනාඩි 20ක් විතර තඹගත්ත පොලොස් ටික මේකට අපි එකතු කරගන්නවා දැන්. දැන් මේක ටිකක් කලවම් කරගෙන අපි මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ රසායනික ලුණු සහ මේකට ගොරක කෑලි දෙකක් වගේ මම එකතු කරගන්නවා. දැන් ඉතින් හොඳට මේක පස්සව ගන්න තමයි තියෙන්නේ. මම විනාඩි 20ක් විතර ස්ටීම් කරලා ගත්ත නිසා මහා ලොකු කාලයක් මේක ලිපේ තියාගන්න ඉන්න ඕනුනේ නැහැ. පැය කාලක් වගේ යනකොට මගේ පොලොස් කරි එක හරි මේ තියෙන ඔයාලට දකින්න මම හදාගත්ත රසවත්ම පොලොස් කරි එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. ගෑවුණු තැන කන්න පුළුවන් පොලොස් කරි එකක් තමයි. ඉතින් දිගටම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාව subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් recipe එකක් අරගෙන. උම්ම බායි ආදරෙයි.